Paired journey, travel, explore, adventures. අද අපි යන්න හදන්නේ වංගෙඩිගලට. වංගෙඩිගලට හැමෝම යන්නේ අර පාලම් දෙක ගාව ඉන්නේ. අපි අද යන්නේ බඹරකන්ද ඇල්ල තියෙන පාරේ. චුට්ටක් හොයාගන්න අමාරු වුණා. බඹරකන්ද ඇල්ලට හැරෙන තැන ඉඳන් කිලෝමීටර් 3ක් ඇවිල්ලා මෙතන තියෙන ගෙදරකින් යවම තමයි මෙතන මෙන්න මේ පඩිපෙළ මෙන්න මේ වංගුවත් එක්ක එන මෙන්න මේ පඩිපෙළ දිගේ පල්ලෙහාට යන්න කිව්වා. හරි අපි ගිහින් බලමු. අපි පඩිපෙළ දිගේ ආවට පස්සේ ගමක් හම්බුණා. ගමෙන් ඉහුවට පස්සේ කිව්වේ ගඟට ගිහින් එතන තියෙන ඇල්ලක් අන්නේ ඇල්ල දිගේ යන්න කිව්වා. අන්න අර පාලමෙන් යන්න එපා කිව්වා. පාලමෙන් ගිහින් යන්න බෑ කිව්වා. අද අපි නගින්න යන්නේ ඔන්න ඔය පේන කන්දට. ඔය ඔතන පයිනස් කැලෑව ඉවර වෙද්දිම පේන්නේ පොඩි ගලක් වගේ. අන්න ඒක තමයි වංගෙඩි කන්ද, වංගෙඩි ගල කියන්නේ. අර එහාම පේන්නේ වංගෙඩි කන්ද. ඔය එහා පේන කන්ද තමයි වංගෙඩි කන්ද. අද දෙකටම නගින්න. දොළ ගිට්ටුවට ආවා. මේ මෙතන පොඩි බැවුමක් තියෙන්නේ. පොඩි කිව්වට පට්ට බැවුමක් තියෙන්නේ. මෙන්න මේ ගඟෙන් උඩටවත් නෙවෙයි යන්න ඕන, පල්ලෙහාට නෙවෙයි. මෙන්න මේ ඔය පේන්නේ ගල. එන්නේ එතනින් උඩට තමයි යන්න ඕන. එතනින් උඩට ගියාම පේනවා ඇලක්. ඒ ඇල දිගේ තමයි යන්න ඕන. ඇත්තටම අපි දැන් මේ ඇල දිගේ ගොඩක් දුර ආවා. දැන් ඇවිල්ලා අපිට පාරක් චුට්ටක් හොයාගන්න අමාරු වුණා. මේ පාර මේ ඇල දිගේම දිගටම ආවනම් හරි. ඇල දිගේ දිගටම ආවට පස්සේ ටික දුරක් යනකොට අපිට කිව්වා උඩහට යන්න කියලා. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි ආපු පාර ඇලෙන් වෙන් වෙලා මෙන්න මේ ගල්තලා උඩින් යන්න සෙට් වුණා. මං හිතන්නේ මේ මෙතනින් තමයි හැරිලා යන්න ඕන. අපි දැන් ටිකක් දුර ආවා. මෙතන දැන් අපිට හම්බුණා දැන් ගෙවල් දෙකක් හම්බුණා. දුරින් දුර තියෙන්නේ. සමහර ගෙවල් මැටි ගහපු ගෙවල්. දැන් නම් පොඩ අඩිපාර පැහැදිලි. ගිහින් බලමු. නැන්ද මේ වංගෙඩි ගලට යන්නේ කොහමද? හරි හරි. මේ වතුර ටිකක් පුරවගන්න පුළුවන්. අපි දැන් ගම පහු කරගෙන මේ මෙතන තියෙන JCB එකෙන් කපපු පාර. ඒ පාර දිගේ උඩට ආවා. මේ බුදු පිළිම ළඟින් උඩට යන්න කියලා තමයි කට්ටිය කිව්වේ. මේ ඕගොල්ලන්ට වෙන්නේ අනිත් පාර. පාලම් දෙක ළඟින් එද්දි මෙන්න මේ පාරෙන් තමයි එන්න තියෙන්නේ. මේක ඉතින් තව කන්දක්.
ඊට වඩා ලේසි හැබැයි අපි ආපු පාර. නැත්තම් ඔයගොල්ලන්ට මේ කන්ද නැගලා ඉවර වෙද්දිම හොඳ ගන්න. මේක නගින්න ගත්තහම එපා වෙනවා. හිතෙන්නේ දැන් ඉවර වෙයි කියලා. ඒත් එතනට ගියාම තව කන්දක් තියෙනවා. නිකන් අර සිරීපාදේ කුරුවිට පැත්තෙන් නගිනවා වගේ තමයි. අපි දැන් ඔන්න මානකැලේ view point එකට ආවා. මානකැලේ පල්ලෙහා දැන් අපි ඉන්නේ. ඔය තියෙන්නේ අපි පහු කරගෙන ආපු ගම. අර බම්බර කන්ද පේන ඕගොල්ලොන්ට. තව තියෙනවා නගින්න. අර තියෙන්නේ නගින්න තියෙන කන්ද. ඒ තියෙන මානකැලේ කන්ද. ඒකත් පහු කරන්න ඕන. ඒක තමයි හොඳම කන්ද තියෙන්නේ. එද්දි ඉතින් ග්ලූකෝස් එහෙම ගේන්න අමතක කරන්න එපා. මේක ලේසියෙන් නගින්න පුළුවන් කන්දක් නෙමෙයි. දැන් අපේ වතුර ඉවර වෙන්නත් ළඟයි. ඔයගොල්ලෝ එද්දී වතුර ගේන්න අමතක කරන්න එපා. අඩුම ගානේ එක්කෙනෙක්ට ලීටර් 2ක්වත් ඕන මේක නගිද්දි. උඩහ වතුර ගන්න තැනක්වත් නැහැ. අපි අනිත් එක මේ පායන කාලේ කොහොමත්ම නැහැ. කට්ටිය කියනවා වහිද්දි නම් තියෙනවා කියලා. ඒක ෂුවර් කරන්න එපා. කෝකටත් වතුර ලීටර් 2 ගානේවත් කියන්නේ. මානකැලේ ඉවර වෙලා පොඩ්ඩක් පයිනස් කැලෑව දිගේ එද්දී තව කැලයක් හම්බුණා. බලමු මේකත් නැගලා. තව ටිකයි තියෙන්නේ. අපිට දැන් වංගෙඩිගල ගොල්ලන් පේනවා. ඉතින් වංගෙඩිගල පේනවා මෙතනට. තව ලස්සන view point එකකුත් තියෙනවා. ඔන්න පේනවා ඇති වැලිවංගුවත් මෙතනට පේනවා. ලංකා ඇල්ලත් මෙතනට පේනවා. කලින් වීඩියෝ එකේ ඔයගොල්ලෝ බැලුවා නම් දකින්න ඇති ලංකා ඇල්ල. අන්න වැලිවංගු. තව බම්බර කන්ද ඇල්ලත් මෙතනට පේනවා. අපි උඩහට ගිහින් බලමු. ඔන්න ඉතින් අපි ගොඩාක් අමාරුවේ ආවා වංගෙඩිගල මුදුනට. අම්මෝ හරිම අමාරුවෙන් තමයි මම නම් මේක උඩට ආවේ. ඉතින් ඇත්තටම ආවට පස්සේ හිතෙනවා කොච්චර ලස්සන තැනකටද මේ අපි ආවේ කියලා. ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවද කියලාත් හිතෙනවා. බලන්නකෝ අපිට පේන view එක. වංගෙඩිගලේ අපි විනාඩි 15ක් විතර රෙස්ට් කරා. දැන් අපි යන්න හදන්නේ වංගෙඩි කන්ද නගින්න. ඔයගොල්ලන්ට වංගෙඩි ගලට ගියාට පස්සේ පේනවා වංගෙඩි කන්ද ලස්සනට. එතකොට ඉතින් එතනට ගියාම ආස හිතෙනවා වංගෙඩි කන්දටත් යන්න ඕනේ කියලා. අපරාධ ඉතින් වංගෙඩි කන්දට යන්නේ නැතුව වංගෙඩි ගල විතරක් බලලා ගියෝ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන කැම්පින් සයිට් එකක් තියෙනවා. කට්ටිය ගොඩක් කැම්ප් කරනවා ඇති. දැන් නෑ හැබැයි කවුරුත්. මම හිතන්නේ මේ පැවිල්ල කාලේ හින්දා වෙන්නේ නැති.
තැනිතලා විවරුණා. දැන් නම් ගොඩක් ලොකු කන්දක් තියෙන්නේ. මේක නගින්න ගියාම පණ යනවා. මොකද අර ටික නැග්ගෙත් බොහොම අමාරුයි. වංගෙඩි කන්ද නැග්ග විතරයි වතුර බෝතලෙත් ඉවරයි. දැන් බහිද්දි බොන්න වෙන්නේ හුලන් තමයි. ඒක තමයි කියන්නේ වතුර බෝතලයක් ගේන්න කියලා ලීටර් 2ක්වත් ගේන්න අඩු ගානේ. දැන් අපි ගෙනාවේ ලීටර් 1.5 එකක් ඉවරයි. වංගෙඩි කන්දට නැගලා මෙන්න මේ බහින ටික තමයි මරු. මේ බහිද්දි හුලං වදිනවා ඇඟේ. තනකොළ පිට්ටනියක් වගේ තැනිතලාවක අපිට යන්නත් තියෙන මාරම හැඟීමක් එන්නේ මේක බහිද්දි. දැන් නම් හැබැයි තනකොළ ටික නම් නිකන් පිච්චිලා වගේ ගිහින් මේ පායන කාලේ හින්දා වෙන්නේ නැති අවුවට පිච්චිලා ගිහින්. හැබැයි ඉතින් මාරම ලස්සනයි. මම හිතන්නේ වහින කාලට මීට වඩා පට්ට ලස්සනයි. මේ ටික යද්දි නිකන් පියාඹනවා වගේ පොඩි ලයින් එකක් යන කඳු ටිකක් පේනවා ඇතින් view එකක් පේනවා හුලනුත් අදිනවා. අනික අර ෆිල්ම් එකක් අර ඇවිදින්න ඔය ග්ලැඩියේටර් ෆිල්ම් එකේ අර අන්තිම ටිකේ ඇවිදින්නේ අන්න ඒ වගේ ෆීලිං එකක් මහන්සිත් එක්ක. හරි ඉතින් අපි වංගිරි ගලත් ඔන්න බැලුවනේ. ඔන්න එහෙනම් අපි යන්නයි හදන්නේ. අපි ඊළඟ වීඩියෝ එකකින් ලංකාවේ තවත් ලස්සන තැනක් එක්ක හම්බෙමු. බයි.